අපි අද රාජ්‍ය කැලේට ඇවිල්ලා තියෙන්නේ. මෙහෙන් තමයි යන්න ඕනේ කැලේට. මෙතන එහා පැත්තේ තියෙන්නේ කුට්ටම් පුකුණ. මෙතනින් ගියාම මේකට කියන්නේ මේ විපත්තුව මේ තියෙන්නේ සෝපියන් අලි බලන්න. අද අලි නෑ වගේ අලි උපවාසයකට ගිහිල්ලා. ඉස්කෝලේ ගිහිල්ලා උත්තෝ. ඉස්කෝලේ ගිහිල්ලා. අලි අද ඉස්කෝලේ ගිහින් ඉඳලා අලි නෑ. හරි පරිස්සමට යන්න ඕනේ මේ වස්තු. මේ කියන්නේ අපි ඉන්න තැන. මෙතෙන්ද කියන්නේ මොකක් කර කියවා. මෙතෙන්ට අපි කියන්නේ කැලෑ බංකරේ කියලා. ඒකෙන් අපි වගේ මෝඩියෝ තමයි මේවට එන්නේ. මොලේ තියෙන එකෙක් එන්නේ නැහැ. වැඩි හරියක් අපිට මොලේ නැහැ. ඒත් මොලේ වැඩ. මෙතන මෙන්න මේ දත්තට අහම් පේනවා ඔයාලට 2025 ජූනි මාසේ 17 විවෘත කරපු විලා මන්දිරය. මේක තමයි රිලව් වැඩි හරියක් ඉන්නේ. මේ වැල් ඕන කෙනෙක්ට පැද්ද හැකි. එතන පොඩි මිස්ටේක් එකක් වුණා ඒක ගණන් ගන්න එපා. මේ වැල් ඕන කෙනෙක්ට පැද්ද හැකි. මේවා කැඩෙන්නේ නැහැ. ලේසි වැල් නෙමෙයි මේවා. මේවා ඕන කෙනෙක්ට පැද්ද හැකි නේ. අපි දැන් යන්න බලන්න යන්නේ කුට්ටම් පොකුණ එන්න යන්න මෙහෙන්. මෙහෙන් තමයි කුට්ටම් පොකුණ බලන්න යන්න තියෙන්නේ. ළමයි මේකට තමයි කුට්ටම් පොකුණ කියන්නේ. ලස්සනයි නේද ළමයි? මේක වැඩි හරියක් අපි වගේ මොංගල් කට්ටිය ඉන්නවා. පිස්සු තමයි වැඩි හරියක් මේකට එන්නේ. අපි ළමයි ආය අතුත් යක්. මේක තමයි ළමයි වැද්දෝ කියන්නේ මේ තක්කාලි පෙට්ටිය. තක්කාලි පෙට්ටිය. මේ වැද්දෝ මේකේ තමයි මස් දාන්නේ කල් තියාගන්න. ඔව් දොර දෙකේ පිජ්ජයක් වගේ තමයි. දොර දෙකේ පිජ්ජයක් වගේ තමයි. හැබැයි එක දොරයි. මේක තමයි රැට කසිප්පු ගහන්න වැද්දෝ ගේන්නේ. මේ බෝතලෙන් එකක් එක වැද්දෙක් ගහනවා කසිප්පු ගෙනල්ලා. එන්න ළමයි මේ පැත්තෙන් ආයා. ඔය එන්නේ මං ආවේ මෙහෙන් යම. මෙහෙන් යම. ළමයි මේක තමයි කින් කින් කියන්නේ. හොඳට අපි බලමු. මේක තමයි කින් කින් කියන්නේ. වැද්දෝ වැඩි හරියක් පාවිච්චි කරන්නේ මේ වගේ ටින් එකක්. හොඳට බලා ගන්න. එන්න මේ පැත්තේ. මේක තමයි 2023 පිස්සන්ට හදපු මේ පිස්සෝ ගෙනල්ලා දාන කෑල්ල. මේක තමයි අපි වගේ පිස්සෝ ඉන්නේ. මේ ගහ කෙලින්ම අතු දෙකට බෙදිච්ච සුපිරි ගහක්. රැයක් ඉන්නවා නම් මරු කෙල්ලෙක් ගෙනවොත් තවත් මරු. කෙල්ලෙක් නෑනේ මං හිතුවේ. මේ ගහේ ගැහුවාගේ තට්ටු 5ක් පැලක්. හොඳට බලන්න. මං හෙට ගහන්න හිතන් ඉන්නේ තට්ටු 10 පැලක් මේකේ. මේ වැල් జాතිය තමයි වැද්දෝ රීලා පුක පිහ දාන්නේ. හොඳට බලා ගන්න ඔයාලටත් කැලේ ගියාම ඕන වෙනවා. මේක මෙහෙම අරගෙන හොඳට පිස්ස හැකි. මේව තිබ්බම මේක පිහ දාද්දි ලොකු වෙනවා කොලේ.
මේ කියන්නේ වැද්දෝ සුරතලුන් වැද්දන්ගේ සුරතලුන් හදන්න පාවිච්චි කරන කූඩ. මේක ඇතුලේ දැන් ණයෙක් පොඟලෙක් වුණත් ඉන්න පුළුවන්. හිටියොත් අපි දෙන්නටම කෙලිනවා. හොඳට බලන්න හිල. ඔයාට පේනවා ඇති හොඳට හිල. මේක ඇතුළට යන්න ලොකුයි. ඇතුළේ ලොකු හිලක් තියෙන්නේ. ගොඩක් කොල්ලෝ මේ වගේ වට තමයි මේ උරතල්ලු දාන්නේ. මේ බලන්න. කොච්චර කැඩුවත් හිල හොයා ගන්න වෙන්නේ. මෙහෙන් එන්න. මෙන්න බලා ගන්න ළමයි 1900 බර ගණන් වල ඉඳන් තියෙන සියඹලා ගහක්. මේක සියඹලා කන්න පුළුවන් සියඹලා සත්තුන්ට විතරයි. අපි වගේ මොංගල් හැත් ඇවිල්ලා මේක සියඹලා කරනවා. එතකොට ගොඩක් වෙලාවට බැනුම් අහනවා සියඹලා ගහෙන්. හොන්දට බලන්න උඩ ළමයි. අතු බෙදිලා ලස්සනට ගහ තියෙනවා. මේක ඇතුලේ ඉන්නවා නයා පොඟලා මුවා ඌරා අලියා කෙටියා මකරු සගොලයා ගොඩක් සත්තු ඉන්නවා. මේක තමයි ඇවිල්ලා මොකද්ද මම මේක හිනමු වැටකෙయ్య ගහ. මේක තමයි මේ කේරළ ගංජා කේරළ ගංජා. මේවට තමයි කේරළ ගංජා ඇට කියන්නේ. හොඳට ඔත්තලා ගැහුවා හැකි. මේක පිච්චෙද්දි තමයි සැර වැඩිම. මේ කේරළ ගංජා ගහේ අමු කෑල්ලක්. මේක ගහන්න බෑ. මේකේ කොලේ හොඳට ඔත්තලා අරන් ගැහුවා නම් හොඳට වදිනවා. ඔයාලත් ගහලා බලන්න මං කියනවට. තව ටිකක් ඉස්සරහට යන්න අපි. මෙන්න තියෙනවා ලංකාවේ මේ වෙනකන් කවුරුත් දැකලා නැති ගෙඩියක්. මේකට කියන්නේ ඇටේ කියලා. ගොඩක් අයට නම් දෙකයි තියෙන්නේ. මේකේ වැළුවොත් ගෙඩි 10ක් 15ක් තියෙනවා. හොඳට බලන්න ළමයි. මේ ගහේ ඕන තරම් තියෙනවා. ගෙඩියක් 1 ලක්ෂ නෑ ගෙඩියක් කෝටිය ගානේ ඕන කෙනෙක්ට දෙනවා. ඕන කෙනෙක් ඇවිල්ලා රයන්න. මේක හොඳට පොඩි කරලා බැලුවොත් හොඳට බලා ගන්න පුළුවන් හොඳ දේවල් ටිකක් තියෙනවා. හොත්තක් ඇහිනවා. ළමයි මේක තමයි ලංකාවේ තියෙන උස්සම ගහ. ඕක නෙමෙයි මේක. මේක තමයි ළමයි ලංකාවේ තියෙන උස්සම ගහ. කවුරුත් දැකලත් නැහැ. අද බලා ගන්න දැකලා නැත්තම්. මේක තමයි වැද්දෝ වැඩි හරියක් ඉන්න පාවිච්චි කරන ගල් ගුහා. ඒ කාලේ ගල් ගුහා පාවිච්චි කරා දැන් ගස් ගුහා පාවිච්චි කරා. දැන් පාවිච්චි කරන්නේ ගස් ගුහා. එන්න ළමයි මෙහෙත් තියෙනවා. මේක තමයි වැද්දෝ ආසම තැන. ඒ ඔයාලට කියන්න ඕනේ නැහැ දැක්කම තේරුම් ගත්ත හැකි. හොඳට හිතලා බලන්න. කොල්ලොන්ට විතරක් තේරෙන ඒවා. හරි එහෙනම් අපි අදට ගිහින් එන්නම්. ලයික් කරලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා සබ් එකක් දීගෙන යන්න.